Hi, World Optometry Day නැත්නම් දෘෂ්ටි මිතික දිනය යෙදලා තියෙනවා 23rd March 2025. එදාට මට මෙසේජ් එකක් දෙන්න ඕනේ. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ මෙසේජ් එක මට දෙන්න ඕනේ අපේ දෙමව්පියන්ට. මොකද පොඩි දරුවන්ගේ ඇස් ගොඩක් වීක් වෙලා තියෙනවා. ඒ මොකද ෆෝන්ස් යූස් කිරීම නිසා. අපේ දෙමව්පියෝ ලේසියට ෆෝන් එක දෙනවා දරුවන්ට කවනකොට. කවන්න පැයක් විතර කාලයක් ගත වෙනවා. ඒ කාලයේදී කාටුන් එකක් අපි දාලා දෙනවා බත් ටික කවා ගන්න. ඇත්තටම අපි ඒ දේ කරන්නේ ආදරයට දරුවන්ට කවන්න වෙන ක්‍රමයක් නැති නිසා. ඒ වුණාට ඔබ නොදැනුවත්වම ඔබේ දරුවාගේ ඇස් පෙනීම දුර්වල වෙනවා. මොකද දරුවෙක්ට අපි ෆෝන් එකක් දුන්නම ඒ දරුවා ෆෝන් එක දිහා බලාගෙනම ඉන්න ඇස් පිල්ලම් ගහන්නේ නැහැ. ඒකෙන් ෆෝන් එක බැලීමෙන් වෙන හානිය ඔබ නොදැනුවත්වම සිද්ධ වෙනවා. ඒ නිසා අපි හැමෝම දරුවන්ට ආදරේ. ඔබගේ දරුවාගේ ඇස් ආරක්ෂා කරගන්න නම් ටික දරුවන්ට ෆෝන් එක දෙන එකෙන් වළකින්න. ඒ වෙනුවට වෙන ඔප්ෂන් එකක් හොයාගන්න. මොකද මම දන්නවා මගේ සෙන්ටර් එකට ආවමත් අම්මා කණ්ණාඩිය ගන්නකම් දරුවට ෆෝන් එක දාලා සෝෆා එකේ වාඩි වෙලා ඉන්න දෙනවා. දරුවෝ හොඳට ෆෝන් එකෙන් පැය ගාණක් ඉන්නවා. මම හොඳට නොටිස් කරලා තියෙනවා ඒ දේ. පැය ගාණක් බලන් ඉන්නවා මොනවා කතා කරත් ඇහෙන්නේ නැහැ. ඒක කරන්න එපා. ඒක හොඳ නැහැ. මාස 6න් 6ට ඔබේ දරුවාගේ ඇස් පරීක්ෂාවක් කරගන්න. අක්ෂි පරීක්ෂාවක් කරගන්න වෛද්‍යවරයෙක් ළඟට ගෙනහිල්ලා අයි සර්ජන් කෙනෙක් ළඟට පෙන්නලා අක්ෂි පරීක්ෂාවක් කරගන්න. ඒක කළ යුතුම දෙයක්. එතකොට අපි දන්නවා අපිට තියෙනවා රූටින් චෙක්අප් එකට අපි දන්නවා මාස 6න් 6ට චෙක් කරාම ඒ දරුවාගේ ඇස්වල ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා. එතකොට අපිට පුළුවන් ඉක්මනටම කණ්ණාඩියක් දාන්න ඕනේ නම් කණ්ණාඩියක් දාන්න ගන්න. ඒකෙන් ජීවිත කාලෙම කණ්ණාඩි දාන්න ඕනේ නැතුව වළක්වා ගන්න පුළුවන් අවුරුද්දක් එක දිගටම කණ්ණාඩිය දාලා හොඳ කරගන්න පුළුවන්කම තියෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඔබේ දරුවාගේ ඇස් ආරක්ෂා කරගන්න ඔබේ වගකීම. ඒක මගහරින්න එපා. හැම මාස 6කට සැරයක්ම අක්ෂි පරීක්ෂාවක් කරගන්න. අපි නිතරම අපි බ්ලින්ක් කරන්න ඕනේ. කියන්නේ ඇස් පිල්ලම් ගහන්න ඕනේ. එතකොට තමයි අපේ ඇහි ටියර්ස් වැඩ කරන්නේ. ඒකෙන් අපේ ඇහැ මොයිස්චර් රඳා පවතිනවා. ඉතින් මේ මෙසේජ් එක මට ගොඩක් දෙන්න ඕන වෙලා තිබ්බා අපේ දෙමව්පියන්ට. දරුවන්ට ෆෝන්ස් වලින් ටිකක් ඈඩ් කරන්න කියලා. මම මේ කතා කරන්නේ කුඩා දරුවන්ට. අවුරුදු 3-4 දරුවන්ට කවන්න දෙනවා. ඊටත් වඩා අඩු පොඩි ළමයින්ටත් ෆෝන් එක දෙනවා. ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි. අනිත් එක දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙක් නම් අවුරුදු 3කට වඩා දියවැඩියාව තියෙනවා නම් අවුරුද්දකට සැරයක් අක්ෂි පරීක්ෂාවක් කරගන්න. ඊට කලින් HbA1c ටෙස්ට් එක කරගෙන යන්න. ඒක වඩාත් පහසුයි. ඒකෙන් ඔයගලන්ට දැනගන්න පුළුවන් මාස 3ක දියවැඩියාව තත්ත්ව කොච්චර ප්‍රමාණයක් ඔයගලන්ට තියෙනවද කියලා. අවුරුද්දෙන් අවුරුද්දට අනිවාර්යයෙන්ම දියවැඩියාව තියෙන කෙනෙක් අක්ෂි පරීක්ෂාවක් කළ යුතුමයි. ඉතින් අපේ ඇස් ආරක්ෂා කරගන්න එක අපේ වගකීම. සහ ඒක ඔබ දරුවාගේ ඇස් ආරක්ෂා කරගන්න එක ඔබේ වගකීම. මට මේ මෙසේජ් එක දෙන්න ඕනේ ඔප්ටෝමෙට්‍රි ඩේ එක වෙනුවෙන්. Your eyes are your window to the world. Take care of them. That's the message I want to share with you. Please subscribe my YouTube channel and click the bell icon also. Thank you very much.